ඉතින් ඔබ එකතු වෙන්නේ Tax Talk with Simple Book program එකත් එක්ක. ඔබේ බදු ප්‍රශ්න සරලව පැහැදිලිව විසඳන එකම තැන. ඉතින් අද අපි කතා කරනවා ඔබට ටින් නම්බර් එකක් ලබා ගත්තට පස්සේ ඔබ මොකද්ද කරන්න ඕන කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ටින් නම්බර් එක ලබාගෙන නැත්නම් ඔබට පුළුවන් ටින් නම්බර් එක ලබා ගන්න අපි ඔබව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ඔබ දැනටමත් ටින් නම්බර් එක ලබාගෙන නැත්නම් මම ඔබට පහළ ලින්ක් එකක් දාලා තියෙනවා. මේ ලින්ක් එක හරහා ගිහලා ඔබට පුළුවන් ටින් නම්බර් එක දැම්ම ලබා ගන්න. ඉතින් ටින් නම්බර් එකක් ලබා ගත්තට පස්සේ අපි මොකද්ද කරන්න ඕන? දැන් ටින් නම්බර් එක ගත්තට පස්සේ අපි රික්වෙස්ට් කරන්න ඕනේ පින් නම්බර් එකක්. පින් නම්බර් එක කියලා කියන්නේ personal identification number එක. ඉතින් මේ personal identification number එක රික්වෙස්ට් කරන විදිහත් මම ඔබව දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒකට අදාළ ලින්ක් එකත් මේ පහළ ඔබට දාලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් පින් නම්බර් එකත් ලබා ගන්න. මතක තියාගන්න මේ පින් නම්බර් එක බොහොම වැදගත් ඔබ ටින් නම්බර් එක ලබාගෙන තියෙනවා නම්. ඒ වගේම ඊට අමතරව මම කියන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. ඔබ වොලන්ටරි ටින් නම්බර් එක ඇප්ලිකේෂන් එක දාපු කෙනෙක් නම් රික්වෙස්ට් එක දාපු කෙනෙක් නම් ඔබට ටින් නම්බර් එකත් එක්කම ඔටෝමැටිකලිම IRD එක ඔබට පින් නම්බර් එකක් ඉෂුව කරනවා. ඔබ වොලන්ටරි නැතුව ඔබ ෆෝස් රෙජිස්ට්‍රේෂන් එකක් කරහා ඒ කියන්නේ IRD එක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔබව රෙජිස්ටර් කරලා තියෙනවා නම් ඔබට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඔබේ ටින් නම්බර් එක ලබාගෙන ඊට අදාළව තියෙන දත්ත හා තොරතුරු පිළිවෙලට අතුරත් කරලා තමන්ගේ බදු ගණුව නිර්මාණය කරගන්න. ඉතින් එහෙමනම් ඔබ ටින් නම්බර් එක ලබාගෙන ඔබට පින් නම්බර් එකක් රික්වෙස්ට් කරලා ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි කතා කරමු මේ ටින් නම්බර් එක සහ පින් නම්බර් එක කියන එකේ වැදගත්කම ඔබ මතක තියාගන්න ඕනේ. ඔබ ටින් නම්බර් එකක් ලබා ගත්තට පස්සේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔබ වෙනුවෙන් බදු ගණුවක් ආරම්භ කරනවා. මේ ආරම්භ කරාට පස්සේ ඔබට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ බදු ගණුව සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න හැකි වෙන්නේ මේ ටින් නම්බර් එක සහ පින් නම්බර් එක තිබුණොත් පමණයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ පින් නම්බර් එකක් ලබාගෙන නැත්නම් පින් නම්බර් එක රික්වෙස්ට් කරලා ලබා ගන්නත් අමතක කරන්න එපා. ටින් නම්බර් එක සහ පින් නම්බර් එක ලබා ගත්තට පස්සේ අපි මොකද කරන්නේ? එහෙම ප්‍රශ්නයක් දැන් ඔබට තියෙනවා වෙන්න පුළුවන්. හරි. දැන් ටින් නම්බර් එක සහ පින් නම්බර් එක ලබා ගත්තට පස්සේ ඔබ මතක තියාගන්න ඕන පොදු වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ බදු වර්ෂයක් කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් අප්‍රේල් 1 වෙනිදා එහෙම තමයි බදු වර්ෂයක් ආරම්භ වෙන්නේ. ඕනෑම වර්ෂයක අප්‍රේල් 1 වෙනිදා තමයි බදු වර්ෂය ආරම්භ වෙන්නේ. මේක ඉවර වෙන්නේ ඊළඟ අවුරුද්දේ. එහෙම නැත්නම් ඊට පස්සේ තියෙන අවුරුද්දේ මාර්තු 31 වෙනිදා. ඉතින් මෙන්න මේ කාලය ඇතුළත ඔබේ ආදායම ඔබේ මාසික ආදායම 1,50,000කට වඩා වැඩි නම් එහෙමත් නැත්නම් ඔබේ වාර්ෂික ආදායම 18,00,000කට වඩා වැඩි නම් විතරයි ඔබව බදු ගෙවන්නෙකු විදිහට ඔබ බදු ගෙවිය යුතු වන්නේ. ඉතින් ඔබ මතක තියාගන්න ඔබේ ආදායම සම්බන්ධයෙන් ඔබ කැල්කියුලේට් කරගන්න ගණනය කිරීම කරගත්තට පස්සේ ඔබට මේ අදාළ බදු වර්ෂයේ බදු ගෙවීමක් ඔබට නියමිතව තියෙනවා. ඉතින් මම කිව්වා වගේ මේ කියන ආදායම් සීමාවන් වලින් ඔබ එහාට ගිහිල්ලා තිරණය කියන මේවා පන්නලා තියෙනවා නම් ඔබට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම බදු ගෙවීමක් සිදු කරන්න. මේ බදු ගෙවීමක් සිදු කරනකොට ඔබ අනිවාර්යයෙන්ම ඔබේ සම්පූර්ණ බදු ගෙවීම සැප්තැම්බර් 30ට කලින් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ බදු ගෙවීමට අදාළ සියලුම ඩොකියුමන්ටේෂන් අපි ඒකට කියනවා ටැක්ස් ෆයිලිං කියලා. ටැක්ස් ෆයිල් එක ඔබ නොවැම්බර් 30 වෙනිදාට කලින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බාර දෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඔබට ඔන්ලයින් තමයි මේ කියන ටැක්ස් ෆයිල් එක බාර දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් අමතක කරන්න එපා මේ කරුණු සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. ඉතින් මේ දේවල් කරගන්නකොට ඔබට බදු සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ටැක්ස් වීක් එක ඇතුළත අපි ඔබට ගාස්තුවකින් තොරව බදු සම්බන්ධයෙන් තියෙන ඕනම ප්‍රශ්නයකට උපදේශනයක් දෙන්න ලෑස්ති. ඉතින් ඔබට බදු ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න අමතක කරන්න එපා. අපි Simple Books Tax Team